අද අපි කතා කරන්නේ ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇති ස්ථානයන් පිළිබඳ. එන්න මගෙත් එක්කේ තොරතුරු හුවමාරු කරගමු. යම් දෙයක් එකතු කරන්න හෝ ඒ පිළිබඳ වැඩි විස්තරයක් දන්නේ නම් කමෙන්ට් තිරුවේ සටහනක් දමන්න. අද අපි මේ ගමන් කරන්නේ කොළඹ සිට යාපනය දක්වා කිලෝමීටර 400කට ආසන්න දුරකටයි. ඒ යන අතරතුර විවිධ ස්ථානයන් දැක බලා යමු. මේ තමයි අලිමංකඩ ප්‍රදේශයේ ඇති හසලක ගාමිණී විරුවා LTTE මරාගෙන මැරෙන්න ආපු බුල්ඩෝසරයකට පැනලා අලිමංකඩ කදවුර බේරගත්තු ස්ථානය. යාපනයට යන පාරේ අලිමංකඩ ප්‍රදේශයේ ඇති යුද ස්මාරකය බලලා ඊළඟ ස්ථානයට යමු. මේ තියෙන්නේ LTTE සංවිධානය මගින් අපගේ යුද හමුදාවට අයත් බස් රථයකට බොම්බ තිබ්බ බවට සාක්ෂියක්. මෙම බස් රථය තිබෙන්නේ අලිමංකඩ යුද ස්මාරකයේ අසල. අපි ඊළඟ ස්ථානයට දැන් යමු. අර තියෙන්නේ පේදුරු තුඩුවේ ඇති ලයිට් හවුස් එක. මේ තියෙන්නේ ලංකාවේ උතුරු තුඩුව වන පේදුරු තුඩුවේ ඇති ලියුම් පෙට්ටියයි. යාපනයේ චාරිකාවක් අපුවාම බැලිය යුතු තව ස්ථානයක් තමයි සකොටයි කේප් කියන්නේ. පේදුරු තුඩුවේ සිට කිලෝමීටර යනවා මේ ස්ථානයට. මේ තියෙන්නේ ඓතිහාසික කීරමලේ මිරිදිය පොකුණ. හරිම ලස්සන ස්ථානයක් හා ස්නානය සඳහා සුදුසු ස්ථානයක්. අර තියෙන්නේ නාගදීප පන්සලට යන්න වෙන බෝට් යාඩ් එක. රුපියල් 100ක් දීලා බොට්ටුවෙන් නාගදීප පන්සල තියෙන දූපතට යන්න පුළුවන්. අපි දැන් මේ යන්නේ නාගදීප පන්සල තියෙන දූපතටයි. මිනිත්තු 15ක බොට්ටුව මගින් උතුරු මුහුද යන ගමනක්. අර තියෙන්නේ නාගදීප පන්සල තියෙන දූපතේ තියෙන කෝවිලක්. අපි බෝට්ටුවෙන් එනකොට දැක්ක කෝවිල තමයි මේ තියෙන්නේ. අපි මේ පාරෙන් යමු නාගදීප පන්සල පැත්තට. නාගදීප පන්සලට ඇතුල් වන ස්ථානයේ ඇති මනරම් තොරණයි මේ තියෙන්නේ. නාගදීප පන්සලට ඇතුල් වන තැන තිබෙන මනරම් බුද්ධ ප්‍රතිමාවයි මේ තියෙන්නේ. අපි දැන් පන්සල ඇතුළට ගිහින් බලමු. මේ තියෙන්නේ නාගදීප පන්සලේ තිබෙන ඓතිහාසික චෛත්‍යයයි. තවත් වැදගත්කමක් ඇති මෙම පන්සලේ ඇති සුදු බෝධියයි මේ. මේ අපි ඉන්නේ දැන් ඊටාම වැදගත් ස්ථානයකයි. මේ පිළිබඳ විස්තර තිබෙන පිටකට පෙන්වන්නම්. අපි දැන් මේ ඉන්නේ රියෝ අයිස්ක්‍රීම් යාපනයේ. එන්න අයිස්ක්‍රීම් එක රස බලමු දැන්. මම දැන් ඔබව ගෙන යන්නේ බෞද්ධ අපිට ඉතා සුවශේෂී ස්ථානයකටයි. සංගමිත්ත මහරහත් තෙරණිය විසින් ජයශ්‍රී මහ බෝධිය ලංකාවට වැඩම කිරීමට මුලින්ම ගොඩ බැසපු ස්ථානය තමයි දඹකොළපටුන. මිටිහි ට්‍රැවල්ස් මෙවැනි චාරකාවන් සංවිධානය කරනු ලබන බැවින් අපගේ පහත දුරකථන අංකයන්ගෙන් අපව සම්බන්ධ කරගන්න.